හරි. එන්න 7 වෙනි MCQ එකට. 7 වෙනි MCQ එකේ තියෙනවා භූකම්පන තරංග සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශන අසත්‍ය වන්නේ කුමක්ද කියලා. හරි. වැරදි ප්‍රකාශනය තමයි අපේ අහන්නේ. හරිද? එතකොට අපි බලමු මේ එක එක ප්‍රකාශනය මොකද කියන්නේ කියලා. පළවෙනි ප්‍රකාශනයේ කියනවා සියලුම භූකම්පන තරංග යාන්ත්‍රික තරංග වන අතර ඒවා ප්‍රගමණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වේ. ඔව්. හරිද? එතකොට ඒ කියන කතාව හරි. එතකොට ඒක වැරදි නෑ. ඒක කියන කතාව හරි. එතකොට සියලුම භූකම්පන තරංග යාන්ත්‍රික තරංග තමයි. ඒවැ මේ මාධ්‍යකුත් ඕන. මාධ්‍යයක් ඕනේ යන. එතකොට අංක 2. ප්‍රාථමික තරංග අන්වායම තරංග වන අතර ද්විතීයික තරංග S තරංග වේ. ඔව් ඒකත් හරි. හරි දැන් අපි ගත්තොත් එහෙම භූකම්පන තරංග හරිද? භූකම්පන තරංග අපිට තියෙන කොටස් දෙකක්. හරිද? භූකම්පන තරංග කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි දේහ තරංග. අනිත් එක පෘෂ්ඨික තරංග. හරිද? අනිත් එක පෘෂ්ඨික තරංග. දේහ තරංග කියලා කියන්නේ. හරිද? ඕක ඇතුලේ තියෙනවා PS කියලා. පෘෂ්ඨික තරංග ඇතුලේ තියෙනවා රේලි තරංග. හරිද? රේලි තරංග ලෝ තරංග තියෙනවා. හරිද? කොහොම තමයි තරංග තියෙන්නේ. එතකොට මෙන්න මේ P කියන එක කියන අන්වායම තමයි. එයා අන්වායම තරංග. S කියන කෙනා මේ P කියන්නේ ප්‍රයිමරි S කියන්නේ සෙකන්ඩරි. ද්විතීයික සහ ප්‍රාථමික තරංග තමයි ඒ තියෙන්නේ. එතකොට S කියන එක කෙනා ද්විතීයිකනේ. එතකොට මේකේ ඇත්තටම මේක තීරයක් තරංග. හරිද? මෙයා සම්ප්‍රේෂණය වෙන්නේ ඝන තුලින් පමණයි. මෙයා නම් ඝන, ද්‍රව, වායු කියන තුන හරහම යනවා. හරිද? P තරංගේ ඝන, ද්‍රව, වායු කියන තුන හරහම යනවා. S කියන එක නෑනේ ඝන මේ ඔස්සේ පමණයි. හරිද? එතකොට මේකේ වේග ගත්තොත් එහෙම මේ ප්‍රාථමික තරංගයක් කියන්නේ P වර්ගයේ තරංගයක් ඝන වලින් තමයි යාගේ වේගය වැඩි. ඊට පස්සේ ද්‍රව වලින්. ඒ ඝන වලින් වේගය වැඩි. ඊට පස්සේ වේගය වැඩි ද්‍රව වල අඩුම වේගයක් තියෙන යට පාතේදී තමයි තියෙන්නේ. හරිද? හරි. ඔහොම තමයි සටහන තියෙන්නේ. බලමු දැන් ඔය මේ සටහනට අනුකූලව මොකද උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. දෙක හරි ගියානේ. දෙක හරි. 3. P තරංග වල වේගයට වඩා S තරංග වල වේගය අඩුයි. ඔව්. P තරංග වල තමයි එතන වේගය වැඩි. හරිද? S තරංග වල වේගය අඩුයි. හරිද? P තරංග වල වේගය වැඩි තමයි. ඒ කියන කතාව හරි. හරි P තරංග වල වේගයට වඩා S තරංග වල වේගය අඩුයි කියලානේ කියන්නේ. S වල වේගය අඩුයි. හරි. 4. P තරංග වලට ද්‍රව සහ ඝන මාධ්‍ය දෙක තුලින්ම ගමන් කළ හැකියි. sorry. 4 වෙනි එක කියන්නේ S තරංග වලට ද්‍රව සහ ඝන මාධ්‍ය දෙක තුලින්ම ගමන් කළ හැකියි. S තරංග වලට යන්න පුළුවන්ලු ඝන ද්‍රව වලින් යන්න පුළුවන්. හරිද? බෑ. S තරංග වලට යන්න පුළුවන් ඝන වලින් විතරයි. හරිද? ඝන වලින් විතරයි යන්න පුළුවන්. එතකොට 4 වෙනි එක වැරදි. බලන්න 5 වෙනි එකත් P තරංග වලට ද්‍රව සහ ඝන යන මාධ්‍ය දෙක තුලින්ම ගමන් කරන්න පුළුවන්. ඔව් P වලට නම් යන්න පුළුවන් තමයි. හැබැයි S වලට යන්න බෑ. එතකොට ආන්සර් එක වෙන්න ඕනේ මේකේ. හරිද? 4 වෙනි එක තමයි ආන්සර් එකට වෙන්න ඕනේ. හරි මතක නම් මේක ගහන එක හරි ලේසි.